මල්ලි සැලුනේ කරලා නේද? සැලුනේ කරලා ඉතින්. තමුසින් දොරනෙත් ඇතුළට ඇවිල්ලා අහනවා සැලුනේ කරලාද කියලා. ඉඳගන්න ඉඳගන්න. මේ මොකද්ද ඔය ලයින් කරනවා? මේ මල්ලි මීටින් එකක් තියෙනවා මල්ලි. මම පොඩ්ඩක් මේ අඩු කරලා දාලා ඒවල පොඩ්ඩක් අඩු කරලා දාන්න මීටින් එකක් තියෙනවා. ඉක්මනට කරන්න ඕනේ මල්ලි. ඉක්මනට. මල්ලි ඉක්මන් කරු මේ. පොඩි දිසියක් ඉක්මනට වැඩි කරමු. මල්ලි මේ ලාගින් තියෙන්නේ උඩටම. දැන් මොකද්ද කියේ කොහෙද යන්නේ මීටින් එක මොකද්ද? ඕ මේ වෝටර් බෝඩ් එකේ මීටින් එක මල්ලි මේ. දේශපාලනයට සම්බන්ධයිනේ. ඔව්. දේශපාලනයේ කියන මාතෘකාවට යනකොටම ඉතින් මේ පොඩ්ඩක් අවුල් නේද ඉතින් ඒක. ඔකට මේ නැදියත් තුන මේක ප්‍රශ්න ඇති වෙනව නේද දේශපාලන සම්බන්ධව. ප්‍රශ්න තියෙනවා මල්ලි ඉක්මන් කරමු මේ මීටින් එක තියෙනවා පරක් කියලා තියෙනවා හොඳට මේ. නෑ මගේ. ඒකනේ මං කියන්නේ. ඔව්. හරි. කෙස් ගහක් කපුවත් 100 කිව්වලු. ප්‍රශ්න තියෙනවා ඉතින් මල්ලි මේ මතක් දැන් ප්‍රශ්නේ ඉක්මනට ඉක්මනට කරමු. නෑ මගේ ඔය ජරාව කියන ප්‍රශ්නේ එනවනේ. මල්ලි මට කරමු මල්ලි මට මේ මීටින් එකට වෙලා එන ඕලුත් වෙනවා. මම ඩක්ටර් මට මේ වචන ටික කියන්න දෙන්න. ඔව්. දැන් දේශපාලනයේ සම්බන්ධව අධිකරණයේ මේ එතකොට දේශපාලනයේ මතය එතකොට සෞන්දර්යාත්මක මතය පෞද්ගලිකව මතයක් ඉදිරිපත් කරනකොට අයියාගේ මීටින් එකද ලොකු නැත්තම් මෙතන මේ දේශපාලනයේ මතවාදයක් ගොඩනැගිලා ඒව විසිර යන විදියද ලොකු කියලා අයියටම තේරුම් ගන්න පුළුවන් අයියේ. ඔය මල්ලි අයි තමුසේගේ දේශපාලනේ තමුසේ තියාගන්න ඕයි. මට මේ මීටින් එකට පරක් නෑ. තමුසේ මාන පරක් නෙමෙයි. මෙතන අතනායකටත් එළිය තමුසේ දේශපාලනේ දන්නවනේ.